මෙතෙක් එන්න ඇදුවේ දෙන්න බෑ කිව්වා. ඒක නිසා මම තාටි ඉන්නවා. මම දැන් බය වෙලා ඉන්නේ ඇත්තටම මම මෙතනින් පහළ බලන්න බෑ පට්ටම් විදියට බයයි. මාර බයක් තියෙන්නේ. ඉන්දන්සලා සෙට් 2000 years later. හලෝ අපි යනවා වෙහෙරේනේ. අද V8 එකේ යන්නේ. Wait a minute. Who are you? පොඩ්ඩින්. God, please, no! 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 හලෝ. මේ තමයි වෙහෙරේනේ ගියපු ට්‍රිප් එකක් කියන්න බෑ මේක. ඒ කියන්නේ අපි වෙහෙරේනේ ගියා. මේ වීඩියෝ හැම දෙයකටම කලින් V8 එකට තෙල් ගහලා ඉන්න ඕන. අපේ අම්මා තාත්තා මම සහ මේ මගේ කසින් බ්‍රදර් කෙනෙකුයි කසින් සිස්ටර් කෙනෙකුයි ගියා. අපේ අම්මේ වුණාට වෙහෙරේනේ යන්න ආවේ නැහැ. මොකද මේ එයාට මේ වෙන දාන ගෙදර ගන්න තිබ්බා. ඒක නිසා එයා ආවේ නැහැ. ඉතින් අපි තමයි ඊයේ වෙහෙරේනේ. මේ වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්නේ. හොඳ ආදල් ඉස්සරහට. ගඟට ගල්ලා කූඩුවක් තියෙනවා. ලණු කූඩුවක්. අර පොඩු ඇතුලේ දාලා තියෙනවා. බුදුපුර. අපි මේ පන්සලට යමු එනගම. අපේ අයිස්ක්‍රීම් දන්සලා සෙට් ඇත්තටම මේ දවස තමයි වෙසක් පොහොය දවසට පස්සේ දවස. අපිට මේ අයිස්ක්‍රීම් දන්සල හම්බ වුණාට පස්සේ කිසිම දන්සලක් ඇත්තටම අපිට වෙහෙරහෙන්ට යනකම් හම්බුනේම නැහැ. අපිට යන පාර ඇත්තටම හොයාගන්න අමාරු වුණා. අපි ඉතින් මාතර ටවුන් එකේ ඉඳලා Google Map එක දාගෙන ගියේ. මම හැමදාම මාතර තමයි ඉන්නේ. උනාට මට ඒ පාර එච්චරම අර ලොකුවට මීටර් නෑ. ඒක නිසා අපි මැප් එක දාගෙන ගියා. දැන් මේක බලන මගේ යාළුවෝ hina වේවි. කරන් දෙයක් නෑ. මන් දන්නේ නෑ. එච්චරයි. ඇත්තටම මේ වෙහෙරහේන පූර්වාරාමයේ විශේෂතාවයක් තියෙනවා. මේ විශේෂතාවය පිළිබඳව මම ඔයගොල්ලන්ට ඉස්සරහදී කියන්නම්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියොත් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් ඇත්තටම ලංකාවේ ප්‍රථම වතාවට සහ ලංකාවේ එකම දෙයක් තියෙනවා සුවිශේෂී දෙයක් පූජනීය සුවිශේෂී දෙයක් මේ විහාරස්ථානය තුල තියෙනවා. ඉතින් අපි බලමු මේ මොකක්ද කියලා මේ වීඩියෝ එකේ ඉස්සරහට. In 600 meters, turn left onto Weherahana. Oh, turn left. හරිද? ඔව් හරි. ඔව් හරි. ඉතින් ඔය ගාල් තියෙන්නේ. Continue on Weherahana Road for 800 meters. ඇත්තටම මේක කාර්ය බහුල දිනයක් නිසා අපිට අර විහාරස්ථානයේ තියෙන පාකින් එකේ පාක් කරන්න අමාරුයි. ඒක නිසා අර ඒගොල්ලෝ වෙනම තැන්වල තියෙනවා පෞද්ගලික රථගාලවල්. ඉතින් අපි එහෙම තැනක තමයි අපේ V8 එක පාක් කරේ. ඉතින් ඒක නිසා අපිට සාමාන්‍යයෙන් මීටර් 300ක විතර දුරක පයින් යන්න සිද්ධ වුණා.
මෙහෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ නැත්තර මේක මේ මාර ලස්සන පන්සල. මේකේ පොඩි සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. අපි බලමු මේකේ සුවිශේෂීකම් ටික මොනවද කියලා තව ටිකකින්. තියෙන විශේෂත්වය තමයි ලංකාවේ පළමු සහ එකම භූගත විහාරය තියෙන්නේ වෙහෙරහේන පූර්වාරාමයේ. ඩන්සර් කොහෙද ඩන්සර් එකට ගිහිල්ලා ඉන්නේ ලංකාවේ අපි ඉන්නේ ලංකාවේ පළවෙනි සහ එකම මේ භූගත විහාරය ඇතුලේ. මේ ගොඩක් චිත්‍ර තමයි ඇඳලා තියෙන්නේ. මේක ඇත්තටම ලස්සනයි. මේක දිගේ ගිහිල්ලා ඊළඟට අපිට යන්න තියෙන ගොඩක් උස තැනකට. මට උස තැන් වලට යන්න බෑ. මම උස තැන් වලට බයයි. මම ඊට කලින් මෙහි ආවම බය වුණා. බලමු අදත් බය වෙයිද කියලා. කොහෙද යන්නේ? වෙහෙරේන පූර්වාරාමේ තියෙන සුවිශේෂී තත්ත්වයක් තමයි මේ භූගත විහාරයෙන් අනතුරු අපිට යන්න තියෙන උස ගොඩනැගිල්ල. ඒක බුදුරජාණන් වහන්සේගේ පිළිමයත් එක්කම උඩට තියෙන ගොඩනැගිල්ලක්. මේ වගේම තව පන්සලක් තියෙනවා වැවුරු කන්නල. ඒකත් සාමාන්‍යයෙන් වෙහෙරේන ඉඳලා කිලෝමීටර් 14ක් වගේ දුරකින් තමයි පිහිටලා තියෙන්නේ. ඉන්නේ වෙහෙරේන උඩටම මම දැන් බය වෙලා ඉන්නේ. ඇත්තටම මම මෙතනින් පහළ බලන්න බෑ. පට්ටම විදියට බයයි. මාර බයක් තියෙන්නේ. මේ උඩටම ඇවිල්ලා ඉන්නේ. වෙහෙරේන උඩටම ආවට පස්සේ අපිට වටපිටාව ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. Ay ini. ඊට පස්සේ අපි ගියා මාතර ප්‍රසිද්ධම තැන පරිවිදූපතට. මාතර වෙරළේ දාවත් දැන් යනවා. අම්මේලි මේ දෝනිත් එක්ක එන්න ඇදුවේ. දෙන්න බෑ කිව්වා. ඒක නිසා මම තාජි ආවා. ඕන්නම් මුදු දිගේ යන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. Nice. මාතර මුදු වෙරළේ අපි ගන්න අතල් බලන්න ආසද? ඔය ඉතින් උඹලටත් අනුන්ගේ දෙයක් නම් ඉතින් කමන්නේ බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ යට ලින්ක් එක දාලා තියෙනවා අපේ TikTok channel එකේ. ඒකට ගිහින් බලන්න. හැබැයි අනිවාර්යෙන් උඹලා follow කරපල්ලා. හරි? දැන් මේක ඇත වැඩ කරන්න එපා. හරි? මෙන්න බා අපි දකුණේ. හරිය? ඇත්තට මේ තියෙන පරේදොබදේ පරණ පාලම. මේ පාලමේ යද්දි නම් ඉස්සර අපි යද්දි මේ බයයි පාලම දෙපැත්තට ගැස්සෙනවා. ඒකත් එක්ක ලොකු බයකින් වගේ ගියේ. කොමාරි මේ පාලම මේ කඩන් වටන මීට අවුරුදු සාමාන්‍යයෙන් 5කට විතර කලින්. ඒත් එක්කම මේ අලුතෙන් ඉදි කරලා තියෙනවා පාරක්. ඒ පාරේ තමයි දැන් අපි යන්නේ. දැන් පරණ පාලම දැන් දි รา පත් වෙලා ගොඩක්. මේ පරේදූපතේ ඇත්තටම තියෙන්නේ සීමා මාලකයක්. ඒක තමයි මේ වතුරකින් වට වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ ඇතැම් වෙලාවට අහලා ඇති මෙහෙම සීමා මාලකයක් තියෙද්දි මේ වතුරකින් වට වෙලා තියෙනවා කියලා.
ඒ වගේම අර සීමා මාලකයක ගල් කණු තියෙනවා පොඩි. ඒ වගේ ගල් කණුත් මේකේ තියෙනවා. මේ තියෙන්නේ 1890 වැනි කාලේ පරේදූපත. ඇත්තටම පරේදූපත මේ විහාරස්ථානයක් බවට පත් වුණේ 1980 දශකයෙන් හරි 90 දශකයෙන් හරි පස්සේ. මට හරියටම කාලය නිශ්චිතව මට මතක නැහැ. මොකද ඒ කාලේ මම හිටියෙත් නැහැ. අපි 2000න් පස්සේ හරි. ඒ වගේම ඕගොල්ලන්ට පරේදූපතට ආවොත් දෙවුන්දර ප්‍රදීපාගාරය දැක ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. ආතර බීච් එකේ ලස්සන බලන්නත් පුළුවන් ඕගොල්ලන්ට. ඒ වගේම පරේදූපතට ගිහිල්ලා ඊට පස්සේ අපි තව තැන් ටික ගියා. හැමදේම බ්ලොග් එකේ දාන්න ඕනේ නෑනේ බං. උඹලට වැඩක් නෑනේ හැමදේම. ඊට පස්සේ අපි එන ගමන් දන්සල් වඳින්න ගියා. අපි ගියා සුබ් දන්සලකට. දැන් සමහර අයට හිතනවා ඇති මේ වීඩියෝ එක තව තිබ්බනම් හොඳයි කියලා. ඒ උනට කරන් දෙයක් නැහැ නේ. මම වීඩියෝ කරේ නැහැ. මට වැඩි ඉතින් දාන්න දෙයක් නැහැ. කරන් දෙයක් නැහැ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක අවුල් වගේනේ. කරන් දෙයක් නැහැ. ඉතින් ඇයි බැලුවේ? මම කිව්වා බලන්න කියලා. කමන්නේ මේ යන ගමන් subscribe කියලා බටන් එකක් තියෙනවා පහළ. ඒක ඔබලා නැත්තම් ඔබාගෙන යන්න. ඊළඟට ලයික් එක අර මෙහෙම කරලා තියෙන එක ඒකත් ඔබාගෙන යන්න. යට කමෙන්ට් සෙක්ෂන් එකෙන් මොකක් හරි හොඳ එකක් කොටාගෙන යන්න. එහෙනම් ජය වේවා හැමෝටම.